විතු සිතුවම් රෝවැනි ඔබ කොතැනද මිතුරනි විතු සිතුවම් රෝවැනි ඔබ කොතැනද මිතුරනි හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ මගේ පාළු පැලට එන්න කවුරුත් නෑ යාළුවේ මගේ පාළු Hello. Hello. Oh. ඔයාලට අපේ මතකද ඉතින්? ඇයි මොකද? යාට කම මතකද? මතකයි. කමපත් එන්නේ කවද්ද ඉතින් ආයි? ඉක්මනට එන්න. ඒවත් මතක් වෙනවද? මන්ද කියන්නේ අපිට දවසක් කියන්න ඕනේ. උඹලා අද වැඩද? අද ගෙදර. ඉතින් අද එන්නම්කෝ. සිනාවටම. ඔව්. අද එනවා. දැන් එන්න. දැන් ඔව්. හරියට ලෙස්. එළකිරි. Fine. එළකිරි. එනනේ. හරි. නාලගාලා අද ලෙස්දම්. එළ. Hello guys කොහමද? අද තියෙන්නේ වෙනස්ම vlog එකක්. ඔයාලා thumbnail එක නම් දකින්න ඇති. අද මම පොඩි කාලේ ඉඳන්ම හැදුණු වැඩුණු ගමට යන්නයි හදන්නේ. දැන්ට මෙහෙ මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් එයාලා කතා කරා එන්න කිව්වා. මම දැන් මෙහෙම යන්නයි හදන්නේ. එහෙට ගිහිල්ලා ඉස්සර අතීතේ මතක් කරලා ඉස්සර ගෙවල් තිබ්බ තැනට ගිහිල්ලා පොඩි රවුමක් දාන්න යන්නේ අද දවසේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. යා. ඇත්තටම ගමට යනවා කියන්නෙම මට නම් මගේ ඩ්‍රෝන් එක මතක් වෙනවා. මොකද මගේ ගමේ වීව් එක තියෙන්නේ උඩින්. මෙයාවත් දාගත්තා, පරිස්සමට දාගත්තා. දැන් තියෙන්නේ අපිට යන්න විතරයි. දැන් අයියා එක්ක ටවුන් එකට යනවා. එතනින් පස්සේ බස් එකට නැගලා තමයි යන්න තියෙන්නේ. එන අපි යමු. Hi. Hello. කොහෙද ඉන්නේ? මම ටවුන් එකට යනවා. ඔව් එයා ඒ ඩියුගේ අපි යන්න හදන්නේ. අඳපාන් වල කියන්නේ. ටවුන් එකට යන ගමන් දැන් බස් එක අල්ලගන්න බස් තියෙනවා ඒකේ. බලමු ට්‍රැෆික් ගොඩක්. ගයිස් මම බස් එකේ එනකොට මාර වැඩක් වෙන්නේ. ඒ තමයි විදින් නැගින්න කපල් එකකට එයාලගේම යාළුවෝ රැග් එකක් දීලා. ඒ තමයි බස් එකේ ගෙදරටම යන එක. ඒ තමයි මට මේ hina යන්නේ. බලන්නකෝ යාළුවා මොකද වෙන්නේ කියලා.
දැන් බැස්සා. අපිට මේ පැත්තෙන් පේනවා හොඳ රැක් එකක් යනවා. ජනිදු 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 හායි So guys, දැන් මං ආවා මගේ යාළුවා ගෙදරට. මේ ඉතර මගේ ගම ඇත්තටම කිව්වොත් අද උදේම කෝල් කරලා කිව්වා මචං අද වරෙන් ඉඳී ගමට කියලා. එතකොට මට ආරි විදියට ඉතර සොඳුරු මතකයන් ගොඩක් මතක් වුණා. දැන් ඉතින් ජන්දුලා ගෙදර. ජන්දු කියන්නේ මගේ යාළුවා. අපි දැන් ඊට පස්සේ යමු. ගමේ කරන්න තියෙන වැඩ පිනාලා කාලා බීලා ඔක්කොම කරමු. එහෙනම් බලන් ඉන්න. ඔන්න එහෙනම් මගේ ගමේ සුන්දරත්වය අපි ඩ්‍රෝන් එකෙන් බලමු කොහොමද කියලා. පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ මාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළු වූ මාදේ කවුරුද තනිමැකුවේ වලහංග දාන්න නැද්ද කියලා. ගයිස් දැන් අපි යනවා නාන. Hai අපි මේ නාන්න යන ගමන් ඉන්නේ. අපේ ලොකේෂන් එකට ටිකක් දුරයි. මෙන්න අපි ආවා නාන්න. නාමු
මේක තමයි මාවක් ඔය කියන්නේ. මේ පැත්තේ මිනිස්සු එදිනදා වැඩ කටයුතු කරගන්න සහ නාන්න මේකට තමයි එන්නේ. මෙතන ඇත්තටම සුපිරි. ඉස්සර අපිත් ආවා මේ මයි ගම ඉන්නකොට. ඒ විදිහටම තියෙනවා තාමත්. මුකුත් අවුලක් කියලා නැහැ. අපි දැන් නාලා ඉවරයි. ආපහු දැන් චන්දුලා ගෙදරට යනවා. උනාරි දවල්ට එහෙන් හදනවා අපි දැන්. ඒකට බඩු ගන්න මෙතන පොඩි කඩවල් ටිකක් තියෙනවා. දැන් හන්දියට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන චන්දුලා ගෙදරට යන්න. දැන් ගාව බඩු ගන්න ආවේ. මේ තමයි මාප්පු වෙලා හන්නේ. ඉන්නේ අපේ ෂෙෆ්. මේ එන්නේ ඉතින්. එයාලා ඉච්චයි. අපි දැන් ආයි නාලා ආවා. මේ ජන්දු කෑම හදනවා. පැස් තමයි මෙයාලා හදන්නේ. ඇත්තට මෙයා චෙක් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. ගෙස් කරන්න මට ගන්න පුළුවන් වෙයිද කියලා. ෂෙෆ් කොහොමද ෂෙෆ්? මෙන්න අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක සුපිරියට ඇවිල්ලා තියෙනවා. Supiri dua දැන් යාළුවා ගෙදරින් යන්නයි දැන් හදන්නේ. යාළුවාම කිව්වා ගිහින් දාන්නම් කියලා. ආයි බස් වල යන්න එපා කිව්වා. අපි දැන් යනවා. vlog එක ඔයාලා enjoy කරන්න ඇති හොඳට. පළවෙනි වීඩියෝ එකත් ඔයාලා බලන්න ඇති. ඒකෙන් දුන්න සබ් එකටත් ගොඩක් ආදරේ. අනිත් යාළුවත් ඉන්නවා. හයි. අපි දැන් මෙහෙන් යනවා නේ. ඔව් දැන් අපි යනවා ඒකට දැන්. අපේ ගෙවල් පැත්තට යනවා. අපි කලින් මෙහෙ ඉඳපු ගෙවල් පැත්තට යනවා. ඒ පැත්තට ගිහිල්ලා හැම දැන් ඉන්න ගෙදරට යනවා. එහෙනම් අපි ඉතින් සෙට් වෙමු. ඉන්නේ වෙන ගමන් යනවා. අර කාඩේ. මේක තමයි අපේ ගෙදර. Hi guys, අපි දැන් මේ ගමේ තියෙන ලස්සන තැනකට ඇවිල්ලා තින්නේ.
ඉස්සර ඔය මෙතෙන්ට ඇවිල්ලා සරුංගල් යනවා ක්‍රිකට් ගහනවා තිබ්බ විදියමයි. අපි දැන් ඩ්‍රෝන් ෂොට් ටිකක් ඕගලන්ට දෙන්න හදන්නේ ලස්සන view එකක් එක්ක. අපි බලමු ඒ ටික. ඇත්තටම මාර නිදහස් මේ වගේ තැනකට ආවම මට හැමදාම එන්න බැරි වුණත් මාසෙකට සැරයක්වත් ඇවිල්ලා යන්න හිතනවා මගේ කලින් ගමට. ඒක දන්නේ ගමේ ඉන්න අයම තමයි. එහෙනම් ගයිස් මේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. දැන් අපි ගමේ ඉඳන් ආපහු ගෙදරට යනවා. ගෙදර මහ ලොකු දුරක් නැති වුණත් මේ පැත්තට වැඩි එන්නේ නැති හින්දා එහෙනම් බ්ලොග් එක ඉවර කරනවා මෙතනින්. බ්ලොග් එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා පළවෙනි බ්ලොග් එකට දුන්න සබ් එක ගොඩක් ආදරයකට. එහෙනම් හැමෝම සතුටින් ඉන්න.